ඔයා දැනටම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ කෙනෙක් නම් සුපර්වයිසර් කියන වචනේ අහලා ඇති, ඇහිලා ඇති. ඉතින් කවුද මේ සුපර්වයිසර් කියන්නේ? ඔයාගේ රිසර්ච් එකට මේ සුපර්වයිසර් වැදගත් වෙන්නේ ඇයි? අද වීඩියෝ එකෙන් සරලව කතා කරමු. ඉතින් සුපර්වයිසර් කියන වචනේ සිංහල තේරුම තමයි අධීක්ෂක. ඉතින් ඔයාගේ ෆයිනල් ඉයර් රිසර්ච් එක අධීක්ෂණය කරන්න ඉන්න කෙනා තමයි සුපර්වයිසර් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ෆයිනල් ඉයර් රිසර්ච් එකේ නොදන්නා සියලුම කරුණු ඔයාට මුල සිට අගට සරලව කියලා දෙන්න ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකකින් ඔයාට නම් කරලා දෙන ලෙක්චර් කෙනෙක් තමයි සුපර්වයිසර් කියලා කියන්නේ. තවත් විශේෂම කාරණාවක් තමයි ඔයාගේ ෆයිනල් ඉයර් රිසර්ච් එකට මාක්ස් දෙන්නේ මේ සුපර්වයිසර්ම තමයි. ඉතින් ඒක ඉතාම සුවිශේෂී කාරණාවක්. ඒක අනිවාර්යෙන් මතකයේ තියාගන්න. ඉතින් ඔයා දැනගන්න ඕන තවත් විශේෂම කාරණාවක් තමයි මේ සුපර්වයිසර් කොහොමද ඔයාට තෝරලා දෙන්නේ? මොනවද නිර්ණායක ඔයාගේ රිසර්ච් එකේ මාතෘකාව? එහෙම නැත්නම් ටොපික් එක. මේ ටොපික් එක අනුව තමයි ඔයාට සුපර්වයිසර් තෝරලා දෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා රිසර්ච් එක කරන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි රාජධානි සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව මේ රාජධානි සම්බන්ධව වැඩිපුරම දැනුමක් තියෙන ලෙක්චරර් තමයි ඔයාට ඔයාගේ සුපර්වයිසර් විදිහට පටනම් කරන්නේ. තවත් ඔයා දැනගන්න ඕන විශේෂම කාරණාවක් තමයි ඔයාගේ සුපර්වයිසර්ට ගයිඩ් කරන්න ඉන්න එකම ස්ටුඩන්ට්ස් ඔයා නෙවෙයි. ඔයාට අමතරව තවත් ස්ටුඩන්ට්ස්ලා 5ක් එහෙම නැත්නම් 10ක් එහෙම නැත්නම් 20 30 ඉන්න අවස්ථා අපිට දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව නිසා ඔයාගේ සුපර්වයිසර්ට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට හැම වෙලාවෙම කියලා දෙන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඒ නිසා සුපර්වයිසර් කරන්නේ පොදුවේ සියලු දෙනාටම Zoom meeting එකක් හරි physically lecture room එකක් arrange කරලා පොදුවේ සියලු දෙනාටම research proposal එක හදන තැන ඉඳලා submit කරන තැන වෙනකම් ඔයාට පොදුවේ common guideline ටික කියලා දෙන එක විතරයි. ඉතින් research එකේ 80%ක් 90%ක්ම ඔයා තනියම තමයි කරන්න ඕනේ. ඉතින් සරලව සුපර්වයිසර් කෙනෙක් කියන්නේ කවුද කියන කාරණාව මේ වීඩියෝ එකෙන් අපි කතා කරා. සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙකුට වඩා සුපර්වයිසර් කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ඕන විදි තියෙනවා. ටෙක්නික්ස් තියෙනවා. ඒ විදිහට ගනුදෙනු කරොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ අනාගත ජොබ් ඔපචුනිටිස් පවා ඔයාගේ අනාගතය හදාගන්න ඔයාගේ සුපර්වයිසර් හරහා. ඉතින් ඔයාට ටෙක්නික්ස් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න සුපර්වයිසර් ටෙක්නික් කියලා. එහෙම වුණොත් ඉක්මනටම මට මේ වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එක හැම වෙනකම් ගිහින් ඉන්නම් ලයික් කරන්න, ෂෙයා කරන්න යාළුවොත් එක්ක ඔයාගේ යුනිවර්සිටි ලයිෆ් එක ගොඩ දාන්න අවශ්‍ය සියලුම වීඩියෝ මේ channel එකෙන් මම ගෙන් බලාපොරොත්තු වෙනවා. subscribe කරලා සෙට් වෙන්න. එතකන් අද ගිහින් ඉන්න ජය වේවා.